චාව් හැමෝටම ඔයාලා හැමෝම පරිස්සමින් ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් බොහෝම අමාරු කාලයක් පහු කරලා තමයි අපි ආපහු මේ නැගිටින්න ලෑස්ති වෙන්නේ. ඉතින් මම හදවතින්ම විශ්වාස කරනවා, හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හදවතින්ම ආශිර්වාද කරනවා. මගේ රටේ ඉන්න මිනිස්සුන්ට නැවත වතාවක් ලස්සනට නැගිටින්නට, ශක්තිමත්ව නැගිටින්නට ඒගොල්ලන්ට සියලු ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඉතින් ගොඩාක් අමාරු කාලයක් අපි හැමෝම මේ පහු කළේ. ඉතින් අපි රට හිටියත් අපේ හිත තිබ්බේ ඇත්තටම ලංකාවේ. ඒක ගැන කියන්න වචන නැහැ. මෙහි පිට රටක ජීවත් වෙන හැමෝම දන්නවා මේ දවස් ටික කොහොමද ඒගොල්ලෝ ඉන්න රටේ ඉඳලා ගෙව්වේ. මොකද හැමෝම අපේ සහෝදර සහෝදරියෝ නෑදෑයෝ. ඉතින් ඒ නිසා හිතට හරි වේදනායි මේ වෙච්ච සිදුවීම. ඉතින් ඒ වුණාට අපිට පුළුවන්, අපි ගොඩාක් තැන්වලදී අපේ රට වැටිලා තියෙනවා. ඒ වුණාට අපි බොහොම පුංචි කාලයක් ඇතුළත අපි ආපහු ලස්සනට නැගිට්ටා. ඉතින් මේ පාරත් අපිට පුළුවන් අපි හිටියටත් වැඩිය හොඳට ලස්සනට නැගිටින්න. ඉතින් ඒ නරක නපුරු හීනේ අපි පොඩ්ඩක් අමතක කරලා චුට්ටක් අපේ මනස සුවපත් කරගන්න යමු. ඉතින් අද 8 වෙනිදා. ඉතින් සාමාන්‍යයෙන් දෙසැම්බර් 8 වෙනිදා තමයි නිල වශයෙන් නත්තල් ගහ සරසන්න දීලා තියෙන දිනය. ඉතින් සාමාන්‍යයෙන් ඉතාලියේ නත්තල් ගහ සරසන්නේ දෙසැම්බර් 8 වෙනිදා. ඉතින් ඒ දවසට මුළු ඉතාලියම හැමෝම නිවාඩු දවසක් තමයි. දෙසැම්බර් 8 කියන්නේ හැමෝටම නිවාඩු දවසක්. ඉතින් ඒක වෙනමම සංස්කෘතියක්. ඉතින් නත්තල් ගහ වෙනුවෙන්, නත්තල් දවස වෙනුවෙන්, නත්තල් ගහ වෙනුවෙන් වෙන් කරලා තියෙන දවස තමයි දෙසැම්බර් 8 කියන්නේ. ඉතින් එදාට හැම ගෙදරකම, හැම ෂොප් එකකම, හැම පාරකම, හැම චතුරස්‍රයකම තියෙන නත්තල් ගහ සරසන්න පටන් ගන්නේ දෙසැම්බර් 8 වෙනිදා. ඉතින් අද අපි ගියා ඒ වගේ බලන්න. ඉතින් මේත් ඒ වගේ තැනක්. ඉතින් ඒක ලස්සනට මම දැකපු නිසා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකත් එක්ක ඉවර වෙනකම්ම රැඳිලා ඉන්න, වීඩියෝ එක බලන්න. හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එතකන් ආයෙත් වීඩියෝ එකකින් හම් වෙනකම් මම ඔයාලගෙන් සමුගන්නවා. ඒ වගේම ආයෙමත් පාරක් ප්‍රාර්ථනා කරනවා මගේ රටේ ඉන්න හැමෝටම ආයෙත් ලස්සනට නැගිටින්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඉතින් මගේ රටේ ඉන්න හැමෝටම යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ. මේ හැම දුකක්ම දරාගෙන ඒ කඳුළු කතන්දර මැදින් ලස්සනට නැගිටින්න හිටගන්න. ආයෙත් පරණ විදියටම ලස්සන ශ්‍රී ලංකාවක් හදාගන්න අපි හැමෝටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම ස්තුතියි. ඒ වගේම ආයෙත් වීඩියෝ එකකින් හම් වෙන බලාපොරොත්තු වෙන අදට ඔයාලගෙන් මම සමුගෙන යනවා. එහෙනම් හැමෝටම චාෝ, බුදු සරණයි. Brava! Brava Sara!